තෙවැනි අවදි කරගන්න නාගරාජයෙක් තමයි මේ ඉන්නේ. මෙයාගේ මට කරන්න බැරි කිසිම දෙයක් මේ ගුරුකන් තුල නැහැ. වසිය පිල්ලියක් කරලා බලවේගයක් කරා එවන්න පුළුවන් එකම ශක්ති මාලාව තියෙන්නේ හොඳින් නෙමෙයි නරකින්. වසියක් කියන දේ පුතේ රහසිගතවම තමයි කරගන්න ඕනේ කියලා මම කියනවා. වසියට අවශ්‍ය කරන ප්‍රධානම කරුණු කාරණා තමයි පුතේ මට නාමය ඕනේ. රූපය ඕනේ. පන්දිනේ ඕනේ. එතකොට නාම රූප කාම ජම්ම. යන්න එපා බුදු ගුණේ වසිය මතුරන්න, වසිය බල කරන්න, යන්න එපා කාලි මෑණියන්ගෙන් සමරිසි වසී මතුරන්න. ජීවිත කාලෙමමයි පුතේ කරන්න වෙනවා. දැන් මේ සමරිසි වසිය ගොඩක් දුර රටවලින් ණයට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියා, නවසීලන්ත වගේ දුර රටවලින් පුළුවන්. මන්ත්‍ර කියන දේට එතර මෙතර කියන දේ අදාළම නැහැ. අනිවාර්යයෙන්ම පුතේ පැය 2යි විනාඩි 41කට මම වසී කරලා දෙනවාමයි. එතර මෙතර කියන දේ මට අදාළම නැහැ. ඔයාලගේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයාගෙන අද මම ඇවිල්ලා ඉන්නේ මොනරාගල සුබෝධ මෑණියන් ළඟට. අයිබෝවන් සුබෝධ මෑණි. අයිබෝවන් පුතේ. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිව්වොත් ගොඩක් අය අවිශ්වාස කරනවා. ඉතින් ඒකට හේතුවක් විදියට අපිට හේතුව කියන්නේ තමා ඉන්න සීමාව අඳුරගන්න බැරුව අඳුරගන්න නැතුව හැම වැඩ කටයුත්තක්ම කරන්න යන පිරිසක් ඉන්නවා. ප්‍රධාන කොට මේ මාධ්‍යවල බොරුව රජ යනවා. ඒ නිසාවෙන් මිනිසුන්ට මේ ගුරුකම් කියන දේවල් විශ්වාසය නැහැ. නමුත් මේ දේවල් සත්‍ය තියෙනවා. අදත් තියෙනවා, හෙටත් තියෙනවා. හැමදාටම මේ ශාස්ත්‍රයේ තියෙනවා. පුතේ දෙවිය බුදුන් පවතිනකම් මේ විශ්වයේ පවතිනකම් මේ ඊරහඳ පවතිනකම් මේ ශාස්ත්‍රයේ තියෙනවා. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල හොඳ පැත්ත වගේම නරක පැත්තකුත් තියෙනවා. ඒ පිළිබඳව පොඩ්ඩක් අපිට කියන්න. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හොඳ නරක දෙකම තියෙනවා. අද හොඳත් මිනිසුන්ට ඕනේ, නරකත් ඕනේ. හොඳට හොඳ කරගන්න පුළුවන් ශාස්ත්‍රයත්, නරකට නරකත් ගන්න පුළුවන් ශාස්ත්‍රයත් තමයි මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියන්නේ. ඉතින් මෑණියන් කියන විදියට එතකොට නරක පැත්තට මේක යොදා ගන්න එක හරිද? ඔයා කියනකොට පුතේ ඔයාට අසාධාරණයක් වුණා. නමුත් ඔයාගේ පැත්තෙන් ඒක අසාධාරණයි. නමුත් අනිත් කෙනාගේ පැත්තෙන් ඒක සාධාරණයි සම්බන්ධතාවවලදී. නමුත් මම ඔයා නම් මට කතා කරන්නේ මම බලනවා යම් හේතු පරමට ඉන්නේ යමකාලි මෑණියන්ගේ මම අහනවා මෙතන මොකද්ද සත්‍ය? ඒ සත්‍ය අනුව වැඩ කරනවා පුතේ. කතාවක් තියෙනවා මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මොහොතෙන් එපිට වැඩ කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ලංකාවේ ඇතුලේ විතරද මේක නෑ. ඒක සම්පූර්ණ බොරු. මේ විශ්වයත් එක්ක, මේ හිරු දෙවියොත් එක්ක, මේ සඳු දෙවියොත් එක්ක, මේ මණිමේ කලාවත් එක්ක විශේෂ කොට දේව, නාග, යක්ෂ, ගාන්ධාරි, විරූට, විරූපාක්ෂ, වෛශ්‍යන, දොතරාෂ්ට සතරවරන් දෙවි දේවතාවුන් වහන්සේ එක්ක නැගෙනහිරටත්, බටහිරටත්, උතුරටත්, දකුණටත් මේ දෙවි දේවතාවුන් වහන්සේලාත් එක්ක වරම් බල පිහිටගෙන මේ විශ්වයත් එක්ක මේක අසාමාන්‍ය බලයක් තියෙන ශක්ති මාලාව තමයි මේ විශ්වය කියන්නේ. මිනිස්සුත් මේ ශක්ති අඳුරගෙන නැහැ. නමුත් මේ ශක්තියින් එක්ක යන්න ඕනේ ගමනක්. මේ ශක්තියින් එක්ක ගියොත් විතරයි මේ ගුරුකම් කියන දේවල් සත්‍යතාවය ගන්න පුළුවන්. මෑණියනි මම අහලා තියෙන විදියට මෑණියෝ විශ්ව ශක්තිය පිළිබඳ ගොඩක් විශ්වාස කරනවා. ඔව්. ඉතින් විශ්ව ශක්තියයි මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳ තියෙන සම්බන්ධය මොකක්ද? ගුරුකම කියන්නේ පුතේ විශ්ව මාලාවත් එක්ක යනකොට කුණ්ඩල ශක්තිය නවදි කරන්න ඕනේ. හිරු කියන ඒ ශක්ති මාලාවල් සමාතුරට පතිත වෙන්නේ හරියට ගමනක් ගියොත්. විශ්ව ශක්තියන් කියන දේ අවදි කරගන්න ඕනේ තමාගේ ආධ්‍යාත්මික ශක්තියන් තුල. භාවනා යෝගීව මේ ශක්තියන අවදි කරගන්න පුළුවන්. තමාගේ තියෙන පෙර කුසල් මත තමයි මේ විශ්ව ශක්තියන් කියන දේ කුණ්ඩල ශක්තිය. කුණ්ඩල ශක්තිය කියන්නේ පුතේ තෙවණි ඇස අවදි කිරීමක්. එතකොට අපිට මේ ශක්ති මාලාව ගන්න පුළුවන් විශ්වය මණිමේකලා මෑණියෝ. මණිමේකලා මෑණියෝ කියන්නේ පුතේ ජලය, සත් සමුදුර ජලය මේ ශක්ති මාලාවල් අසීමිතයි. මේ ශක්තියින් එක්ක තමයි අපි මේ නාග ශක්තිය අවදි කරන්නේ. කුණ්ඩල ශක්තිය අවදි කරන්නේ. කුණ්ඩල ශක්තිය අවදි කරගත් තෙවණි අවදි කරගත් නාගරාජයෙක් තමයි මේ ඉන්නේ. මෙයාගේ මට කරන්න බැරි කිසිම දෙයක් මේ ගුරුකම් තුල නැහැ. දැන් මෑණියන් කියනවා දැන් නාගරාජයාගෙන් කරන්න බැරි දෙයක් නැහැ කියලා. ශිව දේවතා වහන්සේගේ කාල බහිරව. කාල බහිරව කියන්නේ පුතේ යක්ෂ ආරුඩයක්. නමුත් අද මිනිසුන්ව මෙල්ල කරන්න මොකද අද මිනිස්සු මනුස්සයා කියන තුලම ඉඳන් කරන්නෙම යක්ෂ වැඩ. අමනුස්ස වැඩ කරන්නේ. ඉතින් මේ මිනිස්සු මිය ගියාමත් අමනුස්සයෝ දමනය කරන්න බෑ. කාලි මෑණියන්ගෙන් දමනය කරන්න බෑ අමනුෂ්‍යය ඉන්නේ. ඒ අමනුෂ්‍යයන දමනය කරන්න පුළුවන් අපේ ශිව ශක්තිය පමණයි. කාල බහිරව ශක්තිය මත විතරයි. ගොඩක් දැන් පිටරට ඉන්න උදවිය කතා කරන මෑණිනි මට එන්න බෑ. එතකොට මගේ ස්ථානයේ ඉඳන් ඒ විස නසන්න පුළුවන් ඒ ශක්ති මාලාවල් ගන්න පුළුවන් කාල බහිරව ශක්තියින් මත පමණයි. මෑණියනි මට දැනෙන විදියට මෑණියෝ නරක කරනවා වැඩි. මොකද නරක කරන්න ප්‍රධානම හේතුව තමයි වසීය. වසීය කියන්නේ අෂ්ටඵල කර්ම ඵල දෙන එක ඵලයක් තමයි වසීය. එතකොට වසීය කරන්න ඕනේ අපට කාලි මෑණියන්ගෙන් බෑ, බුදු ගුණෙන් බෑ.
තේරුණාද පුතේ? වසිය කරන්න පුළුවන් මේ නාග දේවතා වහන්සලා කැටුව, යක්ෂ සේනාධිපති වහන්සලා කැටුව පමණයි වසිය මතුරන්න පුළුවන්, වසිය දිස්ති කරන්න පුළුවන්, වසිය පිල්ලියක් කරලා බලවේගයක් කරා එවන්න පුළුවන් එකම ශක්ති මාලාව තියෙන්නේ හොඳින් නෙමේ නරකින්. හැබැයි එහෙම කරා කියලා ඒක කෙනෙකුට කැවීමක්, පෙවීමක්, පැන්නවීමක්, ඉසීමක් කරොත් තමයි එතනදී වැරදි වෙන්නේ. නමුත් අපට අවශ්‍ය කාරණාව කරුවෙන් පසු අපි මේ බලවේග නැවත අපි තුලට ගන්නවා, තියන්නේ නැහැ. මිනිස්සෙකුට අපි පොඩි කාල වකවානුවකට තමයි මේ නරක යොදන්නේ. ඒ නරක යොදන්නේ යම් හේතුවක් මත. ඊට වඩා අසාධාරණ රජ කරන කාලයක් මේක. අසාධාරණයට උත්තර දෙන්න ඕනේ අසාධාරණයෙන්මයි. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ වසිය කරන්න පුළුවන් යක්ෂ සේනාධිපති වහන්සලාගෙන් පමණයිම කියලා කියන්නේ මම ඔන්න ඔය හේතුව මතයි. දැන් මෑණියනි මෙතෙන්ට නාගරාජයෙක් වඩම්මලා මෙතන මොකද්ද වෙන්නේ? මෙතන පුතේ ඇත්තටම සිද්ධ වෙන්නේ බිඳිලා ගිය සිද්ද එකක් එකතු කිරීමක්. මේ නාගරාජයා හරහා කාල බහිරව ආරුඩ මාලාව අරගෙන, කාල බහිරව ශක්ති මාලාව අරගෙන, විශ්ව ශක්තියින් කුණ්ඩල ශක්තියින් අවදි කරගෙන මේ ඊතර ඉන්න දරුවෙකුට කරන වසියක් සිද්ධ කරන්නේ. දැන් මෑණිය කියන විදිහට වශී කරන්නේ කොහොමද? වසිය කියන දේ පුතේ අපට දැන් ඔයාටවත් මෙයාටවත් පේන්න කරන්න බෑ. මොකද මට පෙවුනට මේ බලවේග ඔයාට පේන්නෙත් නැහැ, මෙයාට පේන්නෙත් නැහැ. මේ ගුරුකම් කියන්නේ විශ්වාසයක් මතම යන ගනුදෙනුවක්. කාල බහිරව කියන නාමෙම ඇවිල්ලා කාල හා අවකාශ. මෙහෙම කරපු සැනින් පැය 2යි විනාඩි 41කට මේ බලවේගය යන්න ඕනේ. එතරටත් එපමණයි, මෙතරටත් එපමණයි. අන්න එහෙම දෙයක් තමයි මේ කාල බහිරව ශක්ති මාලාව කියන්නේ. අනවින කරන්නත් පුළුවන්, අනවින නසන්නත් පුළුවන්. මේ ස්ථානෙට ගිහිනොත් පුළුවන්, මගේ ස්ථානෙ ඉඳන් මට කරන්නත් පුළුවන්. කොහෙටත් යන්න ඕනේ නැහැ. මේ නාගරාජයා හරහා මම මීට පෙරත් කිව්වා මම ඇවිල්ලා පිල්ලු බන්ධනය කරගෙන වැඩ කරන කෙනෙක්. නාග පිල්ලිය, වඳුරු පිල්ලිය, බඹර පිල්ලිය. වගේ පිල්ලි ගණනාවක් තියෙනවා පුතේ. මගේ අප්පච්චගේ කාලේ ඉඳන්ම පැවතගෙන එන ශාස්ත්‍රයත් එක්ක ඒ බල කළගත් පිල්ලි මාලාවත් එක්ක ඒ කෙනාගේ නාමයට බල කරන සිද්ධී කරලා ඒ පිල්ලිය නැවත අලුත් කරගෙන හදාගෙන තමයි අපි අපට අවශ්‍ය කෙනාගේ ශරීරගත කරන්නේ මෙයාලව. දැන් මෑණියන් කියන විදියට දැන් වශියක් කරගන්න කෙනෙක් කොහොමද මෑණියන් ළඟට එන්න ඕනේ? කියන්නේ මේක රහසිගතව කරගන්න පුළුවන්ද? ඔව්, රහසිගතව වසියක් කියන දේ පුතේ රහසිගතවම තමයි කරගන්න ඕනේ කියලා මම කියනවා ප්‍රධාන කොට. මොකද වසිය කියන දේ තෙවන්නේකට යන්න බෑ. ඒ යම් විටක දැන් ඔයා නම් පුතේ ඔයා කියනවා ඔයාට වසිය කරන්න මෑණියනි. හැබැයි දිනක ඔයාලා දෙන්න හොඳට ඉන්නවා. නමුත් ඔයා කියපු කෙනෙක් කරා තව කෙනෙකුට ඒක ගියත් ඒ ළමයා කියනවා මෙන්න උඹට මෙහෙම කළා තමයි ওই ගෑණි ওই මිනිහාද තියාගෙන ඉන්නේ. නිසා වසිය කියන දේ තෙවන්නේකට යන්න බෑ. වසිය කියන දේ රහසිගතව වෙන්න ඕනේ. වසියට අවශ්‍ය කරන ප්‍රධානම කරුණු කාරණා තමයි පුතේ මට නාමය ඕනේ. නාමය ඕනේ, රූපය ඕනේ. කන්නාඩි මුකුත් තොප්පි මුකුත් දාලා නැති පැහැදිලි රූපයක් ඕනේ. නාමය ඕනේ. ඊළඟට ජම්ම දිනය, උපන් දිනය ඕනේ. එතකොට නාම රූප කාම ජම්ම. වසිය කියනට වසී කර්ම තියනවා කීපයක්. තමාගේ නාම රූපෙට බලලා මට මගේ දෙවි දේවතා වහන්සේ කියන ආකාරයට තමයි මම මේ වසිය කරන්නේ. නැතුව හැමෝටම එකම වසිය කරන්න බෑ. හැමෝටම එකම වසිය කරා කියලා ඒක සිද්ධ වෙන්නේ නෑ. අද වසිය වෙන්නේ නැති වෙන්න හේතුව ඔන්න ඔතනයි පුතේ තියෙන්නේ. වශියක් කරා මේක කාලයකට විතරක් සීමා වෙනවද නැත්නම් ඒක ජීවිත කාලෙට මේක තියාගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. එතකොට මම අහනවා පුතේ ඔයාට මේක ස්ථීරව පවත්වාගෙන යන්න ඕන වසියක්ද తాවකාලිකවද? ඒ අනුව තමයි පුතේ වැඩ කරලා දෙන්නේ. මෑණියනි මම ඔබතුමියට මෙච්චර වෙලා කිව්වේ නෑ. මම ඇත්තටම මගේ යෙහෙලිය දෙන්නේ මෑණියෝ ගැන කිව්ව නිසා අද මම මෙතෙන්ට ආවේ. ඉතින් මෑණියනි දැන් එහෙම වශී කරන එක හරිද? යෙහෙලිය දෙන්නේ. ඒ කියන්නේ ස්ත්‍රී වශීය, පුරුෂ වශීය. ඒක කොතනකවත් වැරදිද? ඔයාට දැනෙන හැඟීම නෙමෙයි අනිත් කෙනාට දැනෙන්නේ නේ. මිනිස්සු බැට කාලා, සම්බන්ධතාවලින් බැට කාලා අන්තිමට තමා ළඟින් ඉන්න යෙහෙලිය තමාගේ ආදරවන්තිය, තමාගේ සහකාරිය කරගන්නවා. පිරිමි දරුවොත් ඒ වගේ ගැහැණුන්ගෙන්, කාන්තාවන්ගෙන්, ගෑනු ළමයින්ගෙන් බැට කාලා තමාගේ ළඟම ඉන්න යහළුවා තමාගේ අනාගත සහකරුවා කරගන්නවා. තමාගේ හැඟීම් දැනීම් තමාට දැනෙන අයුරු තමයි ඒක. ඒ හැඟීම ඔයාට වෙනස් කරන්නත් බෑ පුතේ, මට වෙනස් කරන්නත් බෑ. මේවා එදත් තිබුණා. මේ සමරිසි වශී කියන දේ එදා ප්‍රබලව තිබුණා. නමුත් එදා එළියට ආවේ නෑ. අද ප්‍රසිද්ධියේ මේ දේවල් වෙනවා. ඒ නිසා ප්‍රසිද්ධියේ මේවා කතා කරනවා. නමුත් මේවා වැරදි කියන තරම මම නෑ පුතේ. මෑණියන් කියන විදියට දැන් ලෙස්බියන්, ගේ දැන් ඒව අද කාලේ වෙනකොට ගොඩක්
රිජෙක්ට් වෙන දේවල්. ඉතින් මෑනියන් කියනවා ඒවා හරි කියලා. එතකොට ඉතින් මෑනියන් ඒකට කියන්න පුළුවන් මොනවද? ඒවා රිජෙක්ට් වෙන්නේ මේ නොදියුණු අපේ ලංකාවේ විතරයි. තමාට තවත් කෙනෙක් කෙරෙහි දැනෙන හැඟීම් ප්‍රතික්ෂේප කරනවා. ඒක වැරදි. ලෙස්බියන්, ගේ. එතකොට අද ගොඩාක් ඒ පැත්තට නැඹුරුයි තමයි. හැබැයි මම කියන්නේ අද නෙමෙයි. එදා ඉඳන්ම තිබුණා. එදා මීටත් වඩා තිබුණා. හැබැයි ප්‍රසිද්ධ වුණේ නැහැ. එළියට ආවේ නැති එක විතරයි. දැන් ඒවා එළියට එනවා. ඒ නිසා ඒවා ප්‍රසිද්ධියේ කතා කරනවා. ඔයා එක තැනක හිතනවා, මම තව තැනක හිතනවා. ඒක නෙමෙයි. අපි වෙනත් අයගේ හැඟීම් වලට ගෞරව කරන්න ඕනි පුතේ. එතකොට මෑනියන් කියන විදිහට දැන් ගෑනු අයට කරන වශීකර්ම පිරිමියට කරන වශීකර්ම අනිත් වශීකර්ම වගේ. ඔව් වෙනසක් තියෙනවා. මොකද ස්ත්‍රී පුරුෂ කියනකොට අපි ගන්නේ මදන යක්ෂයා මදන යක්ෂණී. නමුත් ස්ත්‍රී කියනකොට අපිට මදන යක්ෂයා ගන්න බෑ. රතිකාමිනී කැටුව තමයි යන්නේ. එතකොට ඔතන මදන යක්ෂයා රතිකාමිනී. ගොඩක් වෙනස්. වසිය ගොඩක් වෙනස්. මේ වසිය මම මේ කියනවා මේ ගොඩක් මේ සම්බන්ධව අහුවෙච්ච දරුවෝ ඉන්නවා. යන්න එපා බුදුගුණේ වසිය මතුරන්න, වසිය බල කරන්න, යන්න එපා කාලි මෑණියන්ගෙන් සමරිසී වසී මතුරන්න. ජීවිත කාලෙම මයි පුතේ කරන්න වෙනවා. කරන්න බෑ. මොකද යක්ෂ සේනාධිපති වහන්සලා එක්ක කරන්න ඕනේ ගනුදෙනු දෙවි දේවතා එක්ක ගියාට වෙන්නේ නැහැ. ඔතනයි වෙනස. වෙනස්කම් තියෙනවා. ඒවා ප්‍රසිද්ධිය මට කතා කරන්න පුළුවන්. නමුත් කතා කරොත් අද මම මේ කියන දේ හෙට තවත් නාලිකාවක කියනවා. ඔන්න ඔතනයි වරද තියෙන. වෙන කිසිම දෙයක් නෙමෙයි. ඒ නිසා ප්‍රසිද්ධියේ සමහර දේවල් තියෙනවා කතා කරන්නේ නැහැ. දැන් මේ සමරිසි වශය ගොඩක් දුර රටවලින් අයට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව, නවසීලන්ත වගේ දුර රටවලින් පුළුවන්. මන්ත්‍ර කියන දෙයට එතර මෙතර කියන දේ අදාළම නැහැ. අනික තමා පුතේ මම ප්‍රධානකට කිව්වා මම ඒ වැඩ කරන්නේ යක්ෂ සේනාධිපති වහන්සලත් එක්ක. කාල බහිරව කාල අවකාශ. කාලය හරහා ගමන් කරන්න පුළුවන් බොහොම සුළු වෙලාවකින්. මන්ත්‍ර කියන දේ එතර මෙතර වෙනසක් නැහැ. කිලෝමීටර් 5000 ගාණක් 6000 ගාණක් කියලා වෙනසක් නැහැ. කැනඩාවටද එංගලන්තයටද ඕක කොතනටවත් වෙනසක් නැහැ. වසිය කියන දේ එකයි. පිල්ලුව කියන දේ එකයි. තමා කරන ශාස්ත්‍රයේ විතරයි හරියට දෙන්න ඕනේ. තමාට කරන්න පුළුවන් සීමාව තුල ඉඳන් තමා වැඩ කරන එක තමයි හරි. ඕවා නොවන නිසා තමයි පුතේ ඔයා දැනටත් මාත් එක්ක තර්ක කරන්නේ. මොකද වෙලා නැති නිසානේ. මිනිසුන්ට විශ්වාසය නැහැ. මුණ ගැහිලා තියෙන්න ඕනේ. එහෙම තිබුණ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පුතේ පැය 2යි විනාඩි 41කට මම වසී කරලා දෙනවාමයි. එතර මෙතර කියන දේ මට අදාළම නැහැ. ඕගොල්ලන්ට තක්කෙට වැඩක් කරගන්න ඕනේද? එහෙනම් යක්ෂයන් දේවතාවුන් සමග ගනුදෙනු කරන සුබෝධ මෑණියන් ළඟට ඕගොල්ලොත් එන්න. මේ වගේ වටිනා වීඩියෝ නරඹන්න සර්වලෝක ගුරුකන් YouTube channel එක ඕගොල්ලෝ subscribe කරන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න. ආයුබෝවන් ගුරු මෑණියනි. ආයුබෝවන් පුතේ.